24 තුන්වෙනි මාසේ 2026. දැන් වෙලාව හරියටම 11යි. ඔන්න අපි කිරි එකක් හැඳි ගන්නවා. ඔය දැන්ද තිබ්බේ ගොඩක් කලක් තියලා. මේකද? පැයක් විතර. ඔය තනියම දැක්ගේ මේ කුගේ. කට්ටියක් පොල් ගානවා පේනවනේ. හෙට කිරි දානයක් තියෙනවා. ඒකට තමයි අපි මේ වැඩ කරගෙන යන්නේ. අපි බලමු ඇතුලේ මොනවද සකස් කරලා තියෙන්නේ කියලා. මෙන්න තව එක්කෙනෙක් මෙයා මේ මගේ වීඩියෝ බලනවා කියලා මේ ආවට පස්සේ අද තමයි දැක්කේ මේ දෙන්න. ආවට පස්සේ කිව්වා මගේ වීඩියෝස් බලනවා කියලා. යන් ටිකක් එහාට බාණ්ඩ ඔයාලා දැකලා තියෙන මම වීඩියෝ බලනවා විතර මෙයාගේ ඒව නම් මම දැකලා නැහැ. ඒකට දානවත් දන්නේ නැහැ. අපි අද ඉඳලා ෆලෝ කරන්න ඕනේ මෙයාව. මෙයා මාව ෆලෝ කරලා තියෙනවා. මේ වීඩියෝස් වලින් දැක්කා කිව්වා ආවට පස්සේ අද ඊට පස්සේ දැක්කේ මේ විදිහට හම්බුනේ අද කියලා. ඉතින් කිව්වා ඉතින් මම කල්පනා කරා කොහොමද කියලා. පස්සේ බලපුවම මගේ වීඩියෝස් බලලා තියෙනවා. කොහෙන්ද දාන්නේ? ආවේ කොහෙන්ද? වරකපොලේ ඉඳලා තමයි ඇවිල්ලා ඉන්නේ. දංගෝවිට මේ කෙසෙල් කොළ තියෙනවා. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මේ කිරියම්මා දාන ඉතින් හරි වෙනස් අපේ පළාත් වලට වඩා ක්‍රම වෙනස්. ඉතින් මේ කරගෙන යනින්ග මම ඉතින් මම ওই පෙන්නුවේ පොඩ්ඩක් හොඳේ. මේ ඔක්කොම හෙට ඉතින් කිරියම්මවරු වාඩි වෙන්න ඕන හින්දා ගේ ඔක්කොම අස් කරලා පුටු ඔක්කොම දාලා තින්නේ එළියට. ඔය විදිහට තමයි ඉතින් සිද්ධ වේගෙන යන්නේ. තාම වැඩ කටයුතු කරනවා. ඒ අතරතුර තමයි පොඩි වීඩියෝ එකක් ඔයාලට දෙන්න හිතුනේ. නිදි මෙයාලා ඉතින් මහන්සි වෙලා වැටිච්ච තැන ඉතින් වැටිලා ඉන්නේ. උදේ ඉඳලා මහන්සි වෙලානේ ඉන්නේ. බොඩි වීඩියෝ එකක් දැම්මේ මේ අවස්ථාවේ මේ ගෙදර වෙන සිදුවීම් විතරයි. කිරි දානයක් දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කට්ටිය ඒ වැඩ කරන අතරේ පොඩි වීඩියෝ එකක් දැම්මා. ඔන්න අනා තාම නිදි නෑ. ගෙදර කට්ටියත් නිදි නෑ. ආපු අයත් නිදි නෑ. පොඩි වැඩසටහනක් කරනවා කිරි දානයක් වෙන්නේ. හරි හෙට උදෑසන අපි ඒ ටික ඔක්කොම ඔයාලට දැක බලා ගන්න අවස්ථාව දෙමින් මම මේ වෙලාවේ නතර වෙනවා. හැමදාම කියනවා වගේ මගේ දේවල් බලලා කරලා ලයික් කමෙන්ට්ස් කරන්න. TikTok FB YouTube මගේ යාළුවෝ එළියන්ට හදවතින්ම දීර්ඝාෂය. මම නිහඬ වෙනවා මුහුදු කටුවේ සිට මම නම් මාතලේ.